සුබ දවසක් මගේ ආදරණීය යාළුවන්ට. අද ඉරිදා දවසක්. ඉරිදා කියන්නේ ඉතින් අලුත් සතියකට අලුත් ආරම්භයක් ගන්න දවසක්. ඉරිදා කියන්නේ නිවාඩු දවසක් වුණාට කරන්න වැඩ ගොඩාක් තියෙන දවසක්. ඉතින් නිවාඩු දවසට නම් ටිකක් වැඩි වෙලාවක් නිදා ගන්නවා. ගොඩක් වෙලා නෙමෙයි ඉතින් 6:00 වෙද්දී හැරෙනවා. බලන්නකො ජනේලෙන් එළිය බලද්දි කවුද ඉන්නේ කියලා. මේගොල්ලෝ මේ අපි ඇති කරලා නෙමෙයි. අපේ ගෙදරින් කන්න පුරුදු වෙලා දැන් අපේ ගෙදරම පදිංචි වෙලා තමයි ඉන්නේ. මේ ඉන්නේ අපේ ගෙදර පෝස්ට්‍රාල. ඔය ඉතින් මගේ බෑග් එකක් උඩට වෙලා තමයි සැපසේ නිදාගෙන ඉන්නේ. අද ඉතින් දවසේ ප්‍රථම රාජකාරිය තමයි රෙදි ටික වේලා ගන්න එක. මේ දවස්වල ඉතින් පායනවා, වහිනවා. හරිම අමාරුවෙන් තමයි රෙදි වේලා ගන්නේ. බලන්නකො මේ මල් වර්ගය අඳුරනවද කියලා. නුවර පැත්තේ ඉන්න අය නම් දන්නවා මේ මොනවාද කියලා. මේ තියෙන්නේ සාදික්ක මල්. අද ඉතින් වෙනසකටත් එක්ක උදේට ඉන්දියාප්ප. සතිය දවස් 5ම ඉතින් උදේට කන්න වෙන්නේ බත් නේ. අනිත් වැඩ ටික පටන් ගන්න කලින් කොණ්ඩෙට තෙල් දාගෙන ඉන්න ඕනේ. නැත්තම් ඔලුවට දාඩිය දැම්මට පස්සේ ආයි තෙල් ගන්න බෑ. ඉරිදා දවසට මං අමතක නොකර කරන වැඩක් තමයි මගේ කොණ්ඩෙට තෙල් ටිකක් දාලා හොඳට මසාජ් කරන එක. මොකද සතියේ දවස්වල වැඩට යන නිසා ඔළුවේ නෑවත් තෙල් ගන්න නම් වෙන්නේ නෑ. හොඳ නිරෝගී කොණ්ඩයක් පවත්වාගෙන යන්න නම් අනිවාර්යෙන් සතියකට සැරයක් තෙල් ටිකක් ගාලා ඔළුව මසාජ් කරන්නම ඕනේ. දැන් ඉතින් ලෑස්ති වෙන්නේ මගේ රූම් එක ඩීප් ක්ලීන් කරන්න. අනිවාර්යෙන් අපි ඉන්න තැන හොඳ පිරිසිදුවට පිළිවෙලට තියාගන්න ඕනේ. ඒකට ඉතින් ගැහැණු පිරිමි කියලා ભેදයක් නැහැ. අපි ඉන්න වටපිටාව අපේ මනසට ලොකු බලපෑමක් කරනවා. ඉතින් අපේ මනස නිරවුල්ව පවත්වාගෙන යන්න අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි අපි ඉන්න තැන හොඳ ලස්සනට පිළිවෙලට තියාගන්න එක. පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඔයාගේ ගෙදර හැඩි වෙලා අපිලිවෙල වෙලා තියෙන දවසටයි හොඳට පිරිසිදුවට පිළිවෙලට තියෙන දවසටයි ඔයාගේ හිතට දැනෙලා තියෙන හැඟීම් ගැන. අපි ගෙවන කාර්යබහුල ජීවිතෙත් එක්ක හැමදාම අස්පස් කරන්න අමාරු වුණත් අඩුම සතියකට සැරයක්වත් අපි ඉන්න තැන හොඳට අතුගාලා පිරිසිදු කරන්න ඕනි. එතකොට තමා අපිට අලුත් සතියකට නැවුම් ආරම්භයක් ගන්න පුළුවන්. දැන් ඉතින් වැඩ සේරම ඉවර කරලා මං හොඳ වොෂ් එකක් ගන්න තමා හදන්නේ. ඉන්න තැන පිරිසිදුවට පිළිවෙලට තියාගන්නවා වගේම අපිත් අනිවාර්යයෙන්ම පිරිසිදුවට ඉන්න ඕනිනේ. ඉතින් අනිවාර්යයෙන්ම සතියකට සැරයක් ඔයා වෙනුවෙන් දවසක් අනිවාර්යයෙන්ම වෙන් කරන්නම ඕනි. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ආයි තම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.